කියන අඳුන් එක්කන් Hi guys, කොහමද? ඔන්න මම මගේ සෙකන්ඩ් vlog එක කරන් ආවා. මේ පාර මම යන්නේ 7-11 එකට. මම ආස මෙන්න මේ දොර යන සවුන්ඩ් එකට. බලන්න ගියාම මට පිස්සු හැදුනා. මේකේ බඩු දැකලා. ඒ කියන්නේ එච්චර කැම જાති තියෙනවා. මේ බලන්න මේ අයිස්ක්‍රීම්ස්. එතකොට මේකේ එක කැම જાති මේ මම මේකේ ඔයාලව පුඩිටු එකක් කරන් ගිහලා පෙන්නන්නම්. මේකේ තට්ටු දෙකක් තියෙනවා. මේ පහළ තට්ටුව. එතකොට මේ බන් තියෙන කෑම જાති ඇත්තටම කිව්වොත් එහෙම මං හරි ආසයි මේ 7-11 එකේ සෑන්ඩ්විචස් වලට variety එකක් තියෙනවා. හරිම නැස මේ බලන්න මේ ඔක්කොම මේ කප්ස් වර්ග ඔයාලට ඕනලාට හදිස්සියට සැෂේස් අරගෙන ඒ වෙලාවට ඇප්ලයි කරන් යන්න පුළුවන්. ඒ වගේම මම දැක්ක තව දෙයක් තමයි ඒගොල්ලෝ මේ හරි ෆේමස් මේ කොලජන්ස් මේ ජෙලි කොලජන් එකක් එතකොට තව තියෙන මම ඔයාලට ඉස්සරහට ගියම් පෙන්නන්න මේ තියෙන තවත් කොලජන් වලින්ම ප්‍රොඩක්ට්ස් වගේක් මේ ඩිටොක්ස් කොලජන් ස්ලීපින් නයිට් කොලජන් ඒ වගේ මේ තමයි එක්ස් වර්ග වගේ තියෙන මේ ඔයාලට අවශ්‍ය එදිනෙදා පාවිච්චි කරන දේවල් මේ වගේ සෑහෙන තියෙනවා මේ ෆ්ලෝ එකේ ඔන්න අපි දැන් යනවා කෑම පැත්තට මේ තියෙන්නේ කෑම වර්ග මට මේක දැන් දකිද්දි පුදුම පෙරේතකමක් එන්නේ සෑන්ඩ්විචස් එතකොට මේ වගේ ඩේරි ප්‍රොඩක්ට්ස් කැමති වර්ගයකින් ගන්න පුළුවන් මේ තියෙන ටිප්ස් වර්ග වගේක් සෑහෙන variety ඔන්න මං ආවා මගේ වැඩේට මෙන්න මේක තමයි මං හොය හිටියේ මෙන්න මේක අනිත් එක මොකද බැංකොක් යන ගොඩක් අය මෙන්න මේ ට්‍රෙන්ඩ් එක කරනවා කොන් වෙන්නත් බෑනේ ඉතින් මටත් මේක කරනකම් පුදුම උනක් තිබ්බේ ඒ හින්දා මෙයාට කරදර කළා මහරජාමේ මේ ගියා 7-11 එකක් හොයාගෙන පව්වානේ මෙයා ඉතින් මට හිතින් බැන එනවා ඇතිනේ ඒ වුණාට මේ ට්‍රෙන්ඩ් එක කරන්නත් එපැයි ඉතින් ගිහලා මෙන්න මේ විදියට ඒ බඩු ටිකත් අරගෙන මෙන්න මෙහෙම අයිස් කියුබ්ස් ටිකක් දාගන්න හැදුවා දාගන්න යද්දී ඒක එතනට හරියට ඇඩ්ජස්ට් වෙන්නේ ඔන්න බලන්න මට වෙන වැඩ හරි ඇතියන්ත දැන් මෙන්න මේක මෙහෙම තියලා මෙන්න මේ විදිහට ලස්සන අයිස් කියුබ්ස් ගන්න යද්දී තව පොඩ්ඩෙන් මැෂින් එකේ තියෙන අයිස් කියුබ්ස් ඔක්කොම ටික මගේ කප් එකේ කමන්නේ ඉතින් එහෙමයි කියලා වැඩේ අතාරින්නත් බෑනේ මං ඉතින් ඔන්න වැඩේ අල්ලගත්තට පස්සේ ඔහොම ටික ගද්දි මං හිතන්නේ මං මැෂින් එකේ අයිස් කියුබ් භාගයක්ම මගේ කප් එකේ තියෙන්නේ නැති ඒක ලියර වෙලා අපි මෙන්න මේක මෙහෙම පැත්තකින් තියාගෙන ඔන්න මගේ සහායක නළුවා ආවා සහායක ඩැනියල් ඇවිල්ලා ඉවර වෙලා මට උදව් කළා ඇත්තටම කප් එක ඔක්කොම දීලා ඉවර වෙලා මට ඕන එකක් කරගන්න කියලා එයා දමල ගහලා ගියා නෑ දමල ගහලා ගියේ නෑ එයා ඉතින් පැත්ත වෙරුණා දැන් ඔන්න ඕකල අපි අපේ බීම හදන්න යන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ ආකාරයට අයිස් කියුබ්ස් මතට මෙන්න මේ චොක්ලට් මිල්ක් එක දාගන්නවා ඊට පස්සේ මෙන්න මේ වැඩිද මන් දන්නේ කමන්න කොහොම හරි දාගෙන ඉවර වෙලා ඔන්න ඔහම ලස්සනට වලට මම මේ පෙන්නන්නම් හරි එන්න වාට් පොඩ මේක අල්ලගන්න පේනවානේ මට ඉතින් කැමරාව පිටිපස්සින් දැන් උදව් කරන්නේ කවුද කියලා මෙන්න මේ විදියක බනානා ෆ්ලේවර් එකක් ඒ බනානා ෆ්ලේවර් ඩ්‍රින්ක් එක අරගෙන මේකට උඩින් දාගන්නවා මෙන්න මේ විදිහටම දාගන්න ඕනේ හරිද මට පොඩ්ඩක් වැඩේ මම ටිකක් නාගත්තා හැබැයි ඔයාලා එහෙම කරන්න එපා මේකේ මං හිතන්නේ 50-50 වගේ දෙකෙන් ඇඩ් කරාම හොඳටම ඇති දැන් මේ විදිහට දාගෙන දැන් තමයි මගේ රස බලන වෙලාව ටෙස්ට් එක ගැන කිව්වොත් මම ඒක රේට් කරනවා 6/10 වගේ ඇත්තම කිව්වොත් අපි හැමෝම මීට වැඩි රස මිල්ක් ෂේක් try කරලා තියෙනවා ඒ වුණාට මට මේක කියන්න බෑනේ මොකද රෑජාමේ මෙයාවත් නැගිට්ටන් ඇවිල්ලා මගේ මේ පිස්සු වැඩ වලට මේක රස නැයකොත් මට කනක් කැරෙන්න නැති වෙනවා එහෙනම් තවත් වීඩියෝ එකක හම්බෙමු bye bye